ජීවිත කාලයම ඉතා මන්දගාමී ජීවන රටාවක් ගත කරන ක්ෂීරපායි සත්වයෙක් ගැන ඔබ අසා තිබෙනවාද? කොතරම් මන්දගාමීදේ කිවහොත් ඇසිපිය ගැසීම පවා සෙමින් සිදු කරන සත්වයෙක් ලෝකයේ සිටිය හැකිද? සතුන් ගැන උනන්දු වෙන කෙනෙක් නම් ඔබ මේ සත්වයා දැනටමත් හඳුනනවා ඇති. ස්ලෝත් යනු දකුණු ඇමරිකා සහ මධ්‍යම ඇමරිකාවේ නිවර්තන වනාන්තර නිජ භූමිය කරගත් සත්වයෙක්. වනාන්තරය පුල කුමනකාරය පෙරලියක් සිදු වුණත් අවස්ථානුකූලව කඩිසරවීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නැහැ. ඔවුන්ගේ අතිශය මන්දගාමී ජීවන රටාව ඒ තරමටම ස්ථාවර එකක් වෙනවා. දකුණු සහ මධ්‍යම ඇමරිකානු නිවර්තන වනාන්තර එවැනි සත්වයකුට කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. එම වනාන්තරවල විලෝපික විවිධත්වය අධිකවීම ඊට හේතුවයි. කෙසේ හෝ වේවා අප දුවේ ක්ෂීරපායි සතුන්ගෙන් දකින ක්‍රියාශීලී බව ස්ලෝත් වෙතින් දකින්නට ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ රුක්වාසී ජීවිතය ආරක්ෂාව සලසා ගැනීමේ ප්‍රබලතම උපාය මාර්ගයක් වුවත මලපහ කිරීම සඳහා පොළොව සමීපයට පැමිණීමට සිදුවෙනවා. ඒ සුළු මොහොත පවා ඔවුන් විලෝපිකයකුට ගොදුරුවීමට ප්‍රමාණවත්. අවදානමක් තිබුණත් ස්ලෝත් සත්වයන්ගේ මන්දගාමී බව සුවිශේෂී ආකාරයේ පරිණාමීය උපක්‍රමයක් බව දැන් හෙළිදරව් වෙමින් පවතිනවා. ඒ ගැන ගැඹුරට විමසා බැලීමටයි දැන් සූදානම් වන්නේ. දැනට අනාවරණය කරගෙන ඇති ස්ලෝත් විශේෂ ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදී යනවා. ඒ 3-toed සහ 2-toed වශයෙන්. කාණ්ඩ නම් කර ඇති පරිදි එක් කාණ්ඩයක සීටින ස්ලෝත් සතුන්ගේ ගාත්‍රාවල ඇඟිලි හෝ දිගු නියපතු ආකාරයේ ව්‍යුහ 3ක් දැකිය හැකි වන අතර අනෙක් කාණ්ඩයේ සමාජිකයන්ට ඇත්තේ එවැනි ව්‍යුහ 2ක් පමණයි. ඔවුන් මේවා ශාකාතුවල එල්ලී ගමන් කිරීම සඳහා භාවිත කරනවා. මේ සියල්ලන්ම ප්‍රාග් ඉතිහාසික යුගයේ ජීවත් වී වඳව ගිය යෝධ ස්ලෝත් සතුන්ගේ කුඩා අනුවාද ලෙස හැඳින්විය හැකිය. ඔවුන් වසර 11,000කට පමණ පෙර අවසාන අයිස් යුගයේ ජීවත් වූ අතර පසුපස ගාත්‍රාවලින් නැගී සිට සාකපත්‍ර කරා ළඟවීමට තරම් සමත්කම් දැක් වූ ස්ලෝත් සතුන්ගේ ආහාර බොහෝ විට ශාකපත්‍ර මත පදනම් වෙනවා. ඔවුන් ආහාරයට ගන්නා සාකපත්‍ර පෝෂ්‍ය පදාර්ථ අතින් ඉතා දුර්වල බැවින් ලැබෙන අඩු කැලරී ප්‍රමාණය සමග කටයුතු කිරීම සිදු වෙනවා. මේ නිසා ඔවුන්ට ඇත්තේ ඉතා මන්දගාමී පරිවෘත්තීය වේගයක්. ඔවුන් අදගත කරන ජීවන රටාවට මන්දගාමී පරිවෘත්තීය ක්‍රියාවලිය විශාල බලපෑමක් සිදු කර තිබෙනවා. නමුත් එවැනි වෙනසක් සිදු වුණේ ඇයි? ස්ලෝත්වරුන් සාම්ප්‍රදායික ක්ෂීරපායින්ට වඩා වෙනස් මගක් ගනිමින් යම්තාක් දුරකට සිය ශරීර අභ්‍යන්තර තාපනියාමන ක්‍රියාවලියට අවශ්‍ය ශක්තිය ඉතිරි කර ගැනීමට සමත් වුණා. තවදුරටත් පැහැදිලි කළහොත් අනෙකුත් ක්ෂීරපායි සතුන්ට සාපේක්ෂව නියත දේහ අභ්‍යන්තර උෂ්ණත්වයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවෙන් ඉවත්වීමට අවුන්ට හැකි වුණා. ඒ සඳහා ශක්තිය ඉතිරි කිරීමට රුකුල් දෙන මන්දගාමී ජීවන රටාවත් කරා ස්ලෝත්වරුන් විකාශනය වූ බව නිගමනය කළ හැකි. මෙම වෙනස නිසා ඔවුන්ට නිවර්තන වනාන්තර වැනි කුඩා භූගෝලීය කලාපයකට සීමාවීමටත් සිදු වුණා. ස්ලෝත්ගේ රුක්වාසී ජීවිතය නිසා වනාන්තරයේ දරුන්තම විලෝපිකයෙක් වන ජගුවරයන්ගෙන් එල්ලවන අවදානම අවමයි. එබැවින් ක්ෂණික ප්‍රතික්‍රියා දක්වමින් සතුරාගෙන් ඉවත්වීමේ හැකියාව ඔවුන්ට අවශ්‍ය වන්නේ නැහැ. උදෑසනීම තුරු වියන කරා ගමන් කොට සූර්යාගෙන් යම් ශක්තියක් ලබා ගැනීම ස්ලෝත් සතුන්ගේ දිනචරියාවේ කොටසක්. ශරීරය වඩාත් උණුසුම් වූ විට ඔවුන් නැවතත් සෙවන සහිත ස්ථාරයට පැමිණෙනවා. මේ චර්යා රටාව වඩාත් සමීප වන්නේ ක්ෂීරපායි සතුන්ට නොව උරගයන් වැනි චලතාපීන්ටයි. ස්ලෝත් සතකු හොඳ නිරීක්ෂණය කළ විට ඔවුන්ගේ ලෝම හරිත පැහැයට හැරී ඇති අන්දම දකින්නට පුළුවන්. පාසි හෝ ඇල්ගී ශරීරය මත වැඩීමට තරම් ඔවුන් නිශ්චල හෝ මන්දගාමීය කෙනෙකුට හැඟුණත් සැබවින්ම එය සහජීවී සබන්ධතාවක් බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඔවුන්ගේ ලෝම විශේෂ ආකාරයකින් සැකසී ඇති අතර හැල්ගී හෝ පාසි වර්ග වැඩීමට අවැසි අවකාශ එමගින් සැපයනවා. එපමණක් නොව දිලීර වර්ධනයට පවා ඉඩ හසර් ලබාදීමට ස්ලෝත් ශරීරය පසුබට වන්නේ නැහැ. නිසක්කවම ඔවුන් අහිංසකයන්. ඒ වගේම ඉක්මනින් අනතුරට පත්විය හැකි සත්වයෙක්. රුක්වාසී ජීවිතය භෞමික විලෝපිකයන්ගෙන් ගැලවීම සඳහා උපක්‍රමයක් වුවත් තුරුවියනට ළඟාවිය හැකි අනපුරුවලින් ඔවුන්ට ගැලවීමට සිදුවනවා.
විලෝපිකයෙක් සමග සටන් කිරීමට තරම්වත් ස්තෝත්වරුන්ට ශක්තිය නැහැ. එබැවින් බාහිර පරිසරයේ වර්ණ සමග මුසුවීමේ අවශ්‍යතාවක් ඔවුන්ට ඇතිවෙනවා. ශරීරයේ වැඩෙන ඇල්ගී, පාසි සහ දිලීර වර්ග එම අවශ්‍යතාවා ඉටු කරන බව සිතිය හැකි. නමුත් ඔවුන්ට එක් ගැටලුවක් තිබෙනවා. ඒ ඔවුන්ගේ ශරීර කෘත්‍යය ඉටුකර ගැනීම සඳහා බිම් මට්ටමට පැමිණීමට සිදුවනවා. මේ සඳහා නිසි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොමැති වුණත් ශරීර කෘත්‍යය සිදුකරීමට ගතවන කාලය සහ නැවත තුරුවියන වෙත ළංගාවීමට ගතවන කාලය සැලකීමේදී ස්ලෝත් සත්වයකු විලෝපිකයකුගේ ගොදුරක් වීමට ඉහළ හැකියාවක් තිබෙනවා. අද වීඩියෝ එකෙන් අපි ඔබට අරගෙන ආවේ ලෝකයේ සිටින මන්දගාමීම සත්වය වන ස්ලෝත් පිළිබඳවයි. වීඩියෝ එක හොදයි කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, මතක ඇතිව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් අදට සමුගන්නම්. ඔබට සුබ දවසක්.